ආදරණීයන් හැමෝටම ඔන්න ඉතින් සුපුරුදුලෙන් ගතකමින් ආදරෙන් මං අදත් ආවා පුංචි වෙලාවක් ඔයත් එක්ක ගත කරලා යන්න. මේ තියෙන්නේ උදේට හදාගත්ත කෑම එක. අද ඉතින් අපි ගෙදර තින්ත ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ හින්දා මං උයපු කෑම ඉතින් දීසි වලට අයින් කරන්නේ නැතුව උයපු වාජනවලම මේ විදිහට තිබ්බ විදාගෙන කන්න කියලා. මං උදේ කෑමට අල ටිකක් කිරට හදලා පොල් සම්බලයකුත් හදලා කරවල කෑල්ලක් දාලා බඩු ටිකක් තෙල් දාලා මේ විදිහට බිත්තර 4කුත් බෙදගත්තා. උදේ කෑම ටික හදන ගමන්ම මං තේ වෙලාවට තේ බොනකොට කන්න පොල් රොටි ටිකක් හදන්න කියලා මේ විදිහට පිටු ටිකකුත් අනලා තිබ්බා. එතකොට ඉතින් ලේසියිනේ. අපි ඉතින් උයන කෑම ටික මේ විදිහට වාජනවලම කන්න කියලා අනිත් අයට තියෙනකොට ඒ ටික ටිකක් ලස්සනට පිරිසිදුවට තියාගන්න ඕනේනේ. ඉතින් මම ඔයාලට පුංචි දෙයක් කියලා දෙන්නද? මම නම් මෙන්න මේ උයන හැලි වලන් වල වටි ගෑවිලා තියෙනවා නිඳුල්. අන්න ඒවා මේ වගේ පිරිසිදු සර්වියට් එකක් අරගෙන පිය දාලා තමයි ලස්සනට තියලා තියෙන්නේ. අපි හදන ඕනෑම කෑමක් බීමක් ගෙදර අයට උනත් පිට කෙනෙකුට උනත් දෙනකොට කෑම එක දැක්ක ගමන් ආස හිතෙන විදියට පිරිසිදුවට පිළිවෙලට පිළිගන්වන්න පුරුදු වෙන්න ඕනේ. මේ චූටි ගේ කුරුළු පැටියව කූඩුවෙන් එළියට දාලා එයාගේ අම්මයි තාත්තයි දෙන්න එයාට ඉගලෙන්න පුරුදු කරනවා. මේ බලන්නකෝ මගේ මිදුලේ නම් මේ දවස්වල මල් පිරීලා තියෙනවා. මං හිතන්නේ ඔයාගේ ගෙදරත් මේ වගේම මල් ගොඩාක් පිපිලා ඇති මේ දවස්වල. මේ ඉතින් අවුරුදු කිට්ටු වෙනවා කියන්නේ ලස්සනට මල් පිපෙන එක එක જાතියේ කුරුල්ලෝ එහෙම පියාඹගෙන එන වසන්ත කාලෙනේ. මාර්තු අප්‍රේල් වගේ මාසවලට හැම අවුරුද්දෙම සාමාන්‍යයෙන් ඉතින් ගොඩක් මල් පිපෙනවා. ගස් කොළන් වල ගෙඩි පළතුරු එහෙම හැදෙන කාලේ තමයි. ඉතින් මගේ මිදුලත් මේ දවස්වල හරිම ලස්සනයි. උදේ කෑම ටික හදලා උදේ කෑම එහෙම කාලා අපි දෙන්නත් එක්ක ඉතින් ආවා මිදුල ටිකක් අතු ගන්න ඕනි කියලා. අද තින්තත් ගන්න හිතාගෙන ඉන්න නිසා දෙන්නත් එක්කම එකතු වෙලා ඉක්මනට මිදුල ටිකක් අතු ගා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මිදුල අතු ගන්න ආපු අතරේ ඉතින් මිදුලේ තියෙන ලස්සන මල් ලස්සන කුරුල්ලෝ ටිකක් ඔයාටත් පෙන්වන්න ඕනි කියලා මට හිතුණා. මම ඔයත් එක්ක කතා කරන ගමන් ඉතින් ඔයාට පුළුවන් උදේට මගේ මිදුල තිබුණ ලස්සන බලන්න. මේ දවස්වල ඉතින් ගෙදරත් වැඩ ගොඩක් තියෙන නිසා මට පොඩ්ඩක් වීඩියෝ එහෙම අරන් එන්න පරක්කු වෙනවා. ඒ වුණාට ඉතින් මාව බලන මගේ ආදරණීයයන් නිතරම මං ගැන හොයලා බලනවා. ඉක්මනට දිග වීඩියෝ එකක් අරන් එන්නකෝ අපි මග බලාගෙන ඉන්නේ කියලා ඉතින් ගොඩාක් ආදරණීයයන්ගෙන් මට ඉතින් නිතරම වගේ ආරාධනා ලැබෙනවා. මම ඉතින් නිවාඩුවක් ලැබෙන හැම වෙලාවකම පුංචි මාරි වීඩියෝ එකක් අරගෙන ඔයාව මුණ ගැහිලා යන්න එනවා. මම ඔයාට අර නිතරම කියන්නේ අපි YouTube කරත් මොනවා කරත් අපි ඉතින් මූලික තැන දෙන්න ඕනේ අපේ ගෙදරටනේ. ඉතින් ඔය YouTube channel කරන මගේ ආදරණීය නංගිලාට දුවලාට පුතාලාට මේ හැමෝටම මම කියන්නේ අපි මොන දේ කරවුවත් social media වල කොච්චර හිටියත් අපි අපේ පවුල වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම් වගකීම් ඒවා නම් පැහැර ගන්න එපා. අපේ පවුල අපේ ගෙදර මේ දේවල් තමයි අපි මූලික කරගන්න ඕනේ. ඊට පස්සේ ලැබෙන වෙලාවෙන් තමයි ඊතුරු බාහිර දේවල් කරගන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ YouTube වගේ දේවල් කරන්න ගියාම සමහර අය ඒක ඇතුළටම වෙලා ඊට පස්සේ එතන තියෙන තරඟකාරීත්වය ඒ දේවල් එක්ක තමන්ගේ ගෙදර පවුල මේ දේවල් නැති කරගන්නවා. ඉතින් මම ඔයාටත් ආදරෙන් කියන්නේ ඔයත් පොඩ්ඩක් ඔයා කරන වැඩ කටයුතු ගැන බොහොම සැලකිල්ලෙන් බොහොම කල්පනාවෙන් කරන්න කියලා. ඔයාට පේනවද මිදුලට ආවම කුරුල්ලෝ සමනල්ලු ගොඩාක් ඉන්නවා කියලා මේ දවස්වල? ඇත්තටම ඉතින් මේ පරිසරයේ තියෙන වෙනස් වීම, පරිසරයේ තියෙන සුන්දරත්වය මේ දේවල් විඳ ගන්න ගොඩාක් දිනකට අද බැරි වෙලා තියෙනවා. සමහර වෙලාවට ඔයාගේ තියෙන කාර්ය බහුලත්වය නිසා, එහෙම නැත්නම් ඔයා ඉන්න පරිසරය නාගරීකරණය වෙලා මේ දේවල් නිසා ගොඩක් දෙනෙක්ට ඉතින් පරිසරය විඳ ගන්න නම් ගොඩාක් ඈත පළාත්වලට යන්න වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් සමහර අය ඉතින් මේ වගේ පුංචි වීඩියෝ එකකින් මේ පරිසරයේ සුන්දරත්වය ඉතින් විඳ ගන්නවා. මම ගොඩක් වෙලාවට මම කරන හැම වීඩියෝ එකටම වගේ මේ කුරුල්ලෝ මල් මේ පරිසරය ගොඩක් වෙලාවට එකතු කරගන්නේ මට ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි ඇත්තටම මේ වගේ පරිසරයක් දකින්නත් ආසයි. අපි ඉන්න පැත්තේ මේ වගේ ගස් කොළන් නැහැනේ. අන්න ඒ වගේ දේවල් කියන අය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ වගේ පරිසරය විඳ ගන්න අවස්ථාවක් නැති අය වෙනුවෙන් මම ගොඩක් වෙලාවට මේ වගේ පරිසරීය දේවල් එකතු කරගන්න පුරුදු වෙලා ඉන්නවා.
මට වෙලාවකට හිතෙනවා මං ඉතින් මේ මහන්සි වෙලා හිටවන ගස් කොළන් වල ලස්සනට මල් පිපුණාම ඊට පස්සේ මගේ වත්තට එන ලස්සන කුරුල්ලෝ සමනල්ලෝ මේ දේවල් මේ විදියට වීඩියෝ කරලා ඔයාට පෙන්නලා ඔයාගේ මනස සුවපත් කරන්න පුළුවන් වෙනවා කියන්නේ ඒකත් ඉතින් මට පුදුම තරම් සතුටක්. ඉතින් ඔයාට මම තවත් දෙයක් කියන්නද මල් ගැන. ඔන්න ඔයා දැක්කනේ මගේ ඉතින් මිදුර මල් ගොඩාක් පිපිලා තියෙනවා කියලා. ඔයා ගොඩක් වෙලාවට හිතනවනේ මම ගොඩක් මොනවා හරි පෝර જાති දානවා ඇති මල් පිපෙන්න. නැත්තම් කොහමද මෙච්චර මල් පිපෙන්නේ කියලා. ඔයාට පේනවද මං ගොඩක් මල් වර්ග හදලා තියෙන්නේ බිමනේ. පොච්චි වලක් තියෙනවා. ඒ වුණාට වැඩිපුර මල් තියෙන්නේ බිම හදලා. ඔයා නිකමට හිතලා බලන්නකෝ මේ බිම තියෙන මල් ගොඩටම මං පොහොර දාන්න ගියොත් මට කොච්චර ලොකු වේදමක් යයිද කියලා මේවට පොහොර දාන්න. මම මේවට ගොම පොහොර විතරයි දාන්නේ. හැමදාම කියනවා වගේ ඉතින් ගොම පොහොර විතරමයි. හැබැයි මම මේවට වතුර ටික නම් හොඳට දානවා. උදේට හවසට හැමදාම වගේ වතුර දානවා. ඉතින් පෝච්චි වල හිටවනවට වැඩිය බිම මල් හිටවලා ඒකට අවශ්‍ය කරන වතුර ටික හොඳට දැම්මහම පොහොර මොකුත් නැතුව පොළවේ තියෙන පොහොර ටික උරාගෙන මේ ගස්වල හොඳට මල් පිපෙන්න පටන් ගන්නවා. ඔයාටත් ඔයාගේ මිදුලේ ඉඩ තියෙනවා නම් පුළුවන් තරම් ගස් කොළන් බිමම හිටවන්න. බිම හිටවන ගස් කොළන් වල පෝච්චි වල ඒවට වැඩිය වැඩිපුර මල් පිපෙනවා. පොහොර දාන්න නැතුව මම ඔය කිව්වේ. පෝච්චි වල හදනවා නම් ඉතින් ගොඩක් වෙලාවට පොහොර ගතිය අඩු වෙනකොට ආයෙ ඔයා පොහොර දාන්න පුරුදු වෙනවනේ. මම නම් ඉතින් පෝච්චි වලටත් දාන්නේ ගොම පොහොර විතරමයි. හැමදාම කියලා දෙනවා වගේ ඉතින් ගස් කොළන් වලට අවශ්‍ය වතුර ටික හරියට දීලා නිතර ඒවා අතපත ගාලා වේලුණ කොළ කඩලා අයින් කරලා ගස් කොළන් එක්ක නිතර කතා බහ කරනකොට මේවා ලස්සනට මල් පිපිලා ලස්සනට හැදෙනවා. මම ඉතින් මල් විකුණන්නේ නෑනේ. මම මගේ මානසික සුවයට තමයි මල් හදන්නේ. ඉතින් මට ඔයාට බොරුවට පොහොර වර්ග ගැන කියලා බොරු කියන්න ඕන වෙන්නේ නෑ. මේ බලන්නකෝ මගේ ඩේලියා පැල දෙකක මල් පිපිලා. මේ ඩේලියා පැල දෙක නම් මං හදලා තියෙන්නේ පෝච්චි වල. මේවා ගොඩක් උස යන්නේ නෑනේ. උස යන ඩේලියා එක බිම හැදුවට මේ උස යන්නේ නැති පොඩි ඩේලියා එක පෝච්චි වල හදපුවාම තමයි ලස්සන. ඩේලියා නම් ඉතින් හදා ගන්න ඔයා දන්නවනේ. අලවලිනුත් පැලවෙනවා. ඒ වගේම තමයි ඩේලියා අතුත් පැලවෙනවා. ඔන්න ඉතින් මිදුලේ වැඩ ටික ඉවර වෙලා අපි දෙන්නත් එක්ක ආවා තින්ත ගන්න පටන් ගන්න. ගේ කුරුල්ලෝ ටික ඉතින් කලබල වෙලා බඩු ටික එහෙම හෙට මෙහෙට අදිනකොට මේ පාරේ ඉතින් ගේ ඇතුළ චුට්ටක් පාට වෙනස් කරනවා. මේ ඉතින් ලොකු දුවගේ කාමරේ. එයාට ඕනි කිව්ව බිත්ති දෙකක් විතරක් රෝස පාට ගාලා. ඔන්න ඉතින් අප්පච්චි එයාට රෝස පාට ගානවා එයාගේ කාමරේ. දැන් ඉතින් දුවලා දෙන්නම ලොකුයිනේ. ඉතින් එයාලට ඕනි විදියට ඒගොල්ලන්ගේ කාමරේ ඒගොල්ලන් අස් කර ගන්නවා. මේ කාමරවල තින්ත ගාලා ඉවර වුණාම ඒගොල්ලන් කාමර අස් කරගත්තාම මම ඔයාට පෙන්නන්නම්කෝ. ඔන්න චූරිදුවගේ කාමරෙත් එයාට එක බිත්තියක් විතරක් නිල් පාට ගාලා දෙන්න කිව්වා. මට තියෙන්නේ ඉතින් බඩු ටික අස් කරලා දෙන්න විතරයි. තින්ත ගාන වැඩේ ඉතින් මෙයා කරගෙන යනවා. අපි නම් තින්ත ගානකොට මුළු ගේම එකවර හැඩි කරගන්නේ. එක කාමරයක තින්ත ගානකොට ඒ බඩු ටික එළියට දාලා ඒ කාමරේ ගාලා බඩු ටික අස් කරලා ඊට පස්සේ අනිත් කාමරේ ගානවා. ඒ විදිහට කොටසින් කොටස ගාගෙන ගියාම මුළු ගේම හැඩි වෙලා අස් කරගන්න අමාරු වෙන්නේ නැහැ. එවලට තින්ත ගගා ඒ කොටස අස් කරගත්තාම අපිට මහන්සියකුත් නැහනේ. ඔක්කොම බඩු ටික ඇදලා එකවර දාගත්තාම ඊට පස්සේ අස් කරගන්නත් දවස් ගාණක් යනවා. දවස් 2-3ක් විතරම ගේත් හැඩි වෙලානේ. අර විදිහට කොටසින් කොටස අස් කරලා ගාගෙන ගියාම ලොකුවට අස් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔන්න ඉතින් එයා තින්ත ටික ගානකල් මට ඉතින් එතන කරන්න වැඩකුත් නැහනේ. දවස් 2-3කින් එළවලු කොටුව පැත්තේ යන්නත් බැරි වුණ හින්දා මං ඉතින් ගියා පොඩ්ඩක් වත්තට ගිහින් එන්න කියලා. යන්කෝ එයත් මාත් එක්ක පොඩ්ඩක් එළවලු කොටුව පැත්තේ. ඇහුණද ඔයාට අවුව වැටෙනකොට දවල් වෙද්දී අපේ මිදුලේ කුරුල්ලොන්ගේ සද්දේ මේ අවුව සැරට මේගොල්ලන් ඉතින් වතුර එහෙම හොයාගෙන මිදුල පුරාම ඇවිල්ලා එහෙම දඟල ඉන්නවා. අවුවත් සැරින්දා මං හිතුවා මේ ඩංගිරි ටිකක් කඩලා බීම එකක් හදලා දෙන්න ඕනි කියලා.
දැක්කනේ ඉතින් මහන්සි වෙලා වත් ටික හක්කොලක් හිටෙව්වට පාඩු නෑ. මේ වගේ පායන දවසක වත්තෙන් මෙතින් දොඩම් ගෙඩියක් එහෙම හදාගෙන බොන්න පුළුවන්. ඔන්න ඉතින් අපේ කැරට් වගාව. ඔයා කලින් දැකලා තියෙනවානේ. මේ ඉතින් ඉතුරු එළවලු. ඔන්න දැන් නම් ටිකක් ආයෙත් වත්ත කැලේ වැදිලා ආයෙ සුද්ධ කරන්න පටන් ගන්න ඕනේ. මේ දවස්වල අවුවත් සැරහින්දා අපි ටිකක් ඔය උදුළු ගන්න නැතුව පහු කර කර ඉන්නේ. උදුළු කෑවොත් ඉතින් පොළව තවත් ටිකක් හොඳටම වේලෙන්න ගන්නවනේ. පොඩි වැස්සක් ආවට පස්සේ තමයි උදුළු ගන්න ඕනේ. ඔන්න මගේ තියෙන එකම කරවිල වැල. ඔයාට මං කලිනුත් පෙන්නලා තියෙනවානේ. ඒක කරවිල වැල වුණාට පේනවද කරවිල කරල් ගොඩ? වත්තට ආපු එකේ ඉතින් කරවිල ටිකකුත් තිබුණ පැහිලා. මං ඉතින් කරවිල කරල් දෙකකුත් මේ විදිහට කඩාගත්ත දවල්ට යන්නේ කියලා. මට නම් ඉතින් හරිම සතුටුයි ගෙදර වත්තේ මොනවා හරි හදලා මේ විදිහට අපේ අතින්ම කඩා ගන්න පුළුවන් වෙනකොට. අපි ඉතින් මේ එළවලු එහෙම වවලා තිනකොට ඒවා පෙන්නපුවාම ඒ දිහා බලාගෙන අලුතෙන් වගාවල් පටන්ගෙන අලුතෙන් ගොවිතැන් කරන්න මෙච්චර කල් වැව්වේ නැති අයත් පටන්ගෙන තියෙනවා. ඉතින් මට ඒ ගැන හරි සතුටුයි. සමහර අය මට කියනවා ඉතින් අක්කේ මෙච්චර කල් මොකුත් ඇදුවේ නැහැ. ඔයා හින්දා තමයි මේ විදිහට වවන්න පටන් ගත්තේ කියලා. ඉතින් මන් නිසා මේ වගේ හොඳ දේවල් කරන්න පටන් ගත්තා කියන්නේ ඒ ගැනත් මට හරිම සතුටුයි. වත්තට ගිහින් එන ගමන් ඉතින් මෙතන තියෙනවා අපේ ලොකු බෙහෙත් නෙල්ලි ගහක්. බෙහෙත් නෙල්ලි ටිකකුත් වැටිලා තිබ්බා. මං ඉතින් ඒ ටිකකුත් හිඳගත්තා. මේ බෙහෙත් නෙල්ලිත් බීම හදලා බනකොට හරි රසයි. ඒ වගේම ඉතින් ඔයා දන්නවනේ බෙහෙත් නෙල්ලි කියන්නේ හොඳම හොඳ ගුණ ඖෂධයක්නේ. මං තව කෙහෙල්මු ඒකුයි එන ගමන් ඔන්න රම්පේ කොළ දෙක තුනකුත් කඩාගත්තා. ඔයා දන්නවද මම මේ රම්පේ පඳුර හදලා තියෙන්නේ කුස්සියේ සිංක් එකේ වතුර බහින බටේ ළඟ. ඉතින් බලන්නකෝ කිසි වියදමක් නැතුව නිකම්ම අපත යන වතුර ටිකේ තමයි ඒ රම්පේ පඳුර හැදිලා තියෙන්නේ. ඔන්න මම වත්තට ගිහින් කඩාගත්ත જાතේ අමු මිරිසුයි මිංචි කොළ ටිකකුයි දොඩනුයි බෙහෙත් නෙල්ලි කරවිලයි බලන්නකෝ කොච්චර ආසද අපිම හදලා මේ විදිහට අපිට කඩා ගන්න පුළුවන් වෙනකොට. මේ බලන්නකෝ හැමදාම දකින්න නැති තවත් අලුත් කුරුල්ලෙක් ඇවිල්ලා මේ ඇඹරෙල්ල ගහේ චූටි මල් ඇදිලා තියෙනවා. මං හිතන්නේ මෙයා මේ මල් වල පෙනි බොනවද කොහෙද? අපේ ගෙදර ඉතින් මිදුල ඉස්සරහ පැත්ත ඊට පස්සේ කුස්සිය පැත්ත එළවලු කොටුව හැම පැත්තෙම ඉතින් බලන තැන ලස්සන පාට කුරුල්ලෝ ඉන්නවා. මං හිතන්නේ මේ එළවලු පළතුරු මල් මේ දේවල් තියෙන හින්දා වෙන්නේ නැති මේ වගේ කුරුල්ලෝ ඉන්නේ. ඔයාටත් නිතර කියන්නේ ඉතින් ඔයාගේ තියෙන පුංචි ඉඩේ හරි ඔයාට පුළුවන් විදියට මොනවාම හරි වවා ගන්න. ගෙදර කෑමට ගන්න පොඩි පැකට් වල අම්මිරිස් ගස් දෙකක් තුනක් හරි හදා ගන්නකෝ. ඔයාට ආස හිතේ කරලක් දෙකක් ගෙදරින්ම කඩා ගන්නකොට. තින්ත ගන්න කල් ඉතින් මට තියෙන්නේ උයන පියන වැඩ ටික කරන්න තමයි. ඔන්න ඉතින් ඔයා හැමදාම කියනවනේ දිග වීඩියෝ ගේන්න කියලා. ඔන්න අද නම් ටිකක් දිග වීඩියෝ එකක් අරන් ආවා. මං හිතන්නේ ඉතින් ගොඩාක් දිග වීඩියෝ අරන් එනකොට ඔයාටත් බලාගෙන ඉන්නකොට එපා වෙයි කියලා. ඒකින්ද තමයි මං ඔය ගොඩක් වෙලාවට විනාඩි 5-10 වගේ පුංචි වීඩියෝ අරන් ඉන්නේ. මේ අවුරුදු දවස් ටික ගෙවිලා යනකල් නම් ඉතින් මට ළඟ වීඩියෝ අරන් එන්න බැරි වෙයි. මොකද ඉතින් ගෙදර වැඩ ගොඩාක් තියෙනවනේ. අපේ ගෙදර ඉතින් හැම වැඩේම කරන්නේ අපි දෙන්නත් එක්ක එකතු වෙලානේ. ඔයාට පේනවනේ තින්ත ගාන වැඩයි මේ ඔක්කොම කරන්නේ අපි දෙන්න. ඉතින් මං වීඩියෝ අරන් එනවා කියලා නිකන් කලබලයට ඔය මොනවා හරි චුට්ටක් ටට්ටක් ගාලා වීඩියෝ කරලා කවුරු හරි වීඩියෝ එකක් දැම්මහම ඒ වෙනුවට තරඟට වගේ දාලා ඔය වීඩියෝ නිකන් පුරවනවට වැඩිය ලස්සන වීඩියෝ එකක් අරන් ආවොත් ඔයත් බලන්න ආසයිනේ. ඒ හින්දා ඉතින් මට විවේකයේ ලැබෙන වෙලාවට මං නිවාඩු පාඩුවේ ඔයාට ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔන්න ඉතින් වත්තෙන් මං කඩාගෙන ආව දොඩම් වලින් මෙන්න මේ විදිහට බීම් එකක් හදාගත්තා. දෙහි දොඩම් වගේ බීම හදනකොට මිංචි කොළ ටිකක් පොඩි කරලා එකතු කරගන්නකෝ ඔයා. එතකොට හරි රසයි බීම එක. ඔයත් ඉතින් මේ දවස්වල බරටම වැඩ ඇති නේද? ගෙවල් වල තිත්ත ගන්න, shopping යන්න වැඩ ගොඩයි නේ ඉතින්. ඔය අතරේ ඉතින් දරුවෝ ඉස්කෝලේට යන්න, ක්ලාස් ගෙනියන්න ඔය වගේ වැඩක් තියෙනවනේ. මට නම් දැන් ඉතින් දුවලා දෙන්නගේ වැඩ කටයුතු නෑ. මට ඉතින් ගෙදර වැඩ ටික තමයි කරගන්න තියෙන්නේ. ඉස්සර නම් මටත් එහෙම තමයි අම්මෝ දුවලා දෙන්නගේ වැඩයි, ගෙදර වැඩයි, වැඩ ගොඩයි. දැන් නම් ඉතින් එහෙම වැඩ ගොඩාක් කරගන්න නෑ මට. ඔන්න ඉතින් අපි දෙන්නගේ කාමරේ නම් පේන්ට් කරලා අස් කරගෙන ඉවරයි. දුවලා දෙන්න තාම පේන්ට් කරාට කාමර දෙක ලස්සනට අස් කරගෙන නෑ. මං ඒ දෙන්නගේ කාමරවල වීඩියෝ එකක් පස්සේ අරන් එන්නම්කෝ. ඔන්න බලන්නකෝ අපි දෙන්නගේ කාමරේ මං කොහොමද අස් කරගෙන තියෙන්නේ කියලා. මම නම් ඉතින් කොහොමත් ආස සුදු පාටටනේ. ඉතින් හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අපි දෙන්නගේ නිදන කාමරේ සුදු පාට තමයි ගෑවේ.
අපේ කාමරේ ඉතින් තින්ත ගාන එක විතරයි කරේ. අලුතෙන් බඩු මුට්ටු මොකුත් නම් ගත්තේ නෑ. ජනල් රෙදි උනත් පරණ තිබුණ ඒවම තමයි. ජනල් රෙදි, ඇඳ රෙදි මේවා ඉතින් හොඳට තියෙනවනේ. ඉතින් ඔය හොඳට තියද්දි ඕවා විසි කරලා අලුතෙන් දේවල් දානවා කියන්නේ ඔන්න ඕවා තමයි අනවශ්‍ය වියදම්. ඉතින් ඔයාගේ ගෙදරේ පාවිච්චි කරන්න පුළුවන් හොඳ දේවල් තියද්දි ඒවා විසි කරලා දාලා අලුත් දේවල් ගන්න මුදල් නාස්ති කරන වැඩ කරන්න එපා. ඔයා දන්නවද අපේ නිදන කාමරේ හරි පුංචි. පුංචි වුණාට ඒක ඉතින් මං හැමදාම පිරිසුදුවට පිළිවෙලට තියාගෙන ඉන්නවා. මගේ කාමරේ මං බඩු ගොඩාක් ගොඩ ගාගෙන නෑ ඉතින්. ඇඳයි අල්මාරියයි කණ්ණාඩි මේසෙයි ඔන්න ඔය ටික විතරයි තියෙන්නේ. මම කාමරේ ටවල් රැක් එකක්වත් තියලා නෑ. මොකද ඉතින් එහෙම තිබුණාම ඒත් රෙදි එල්ලලා මට හිතෙන්නේ ඒකත් හරි කැතයි කියලා. ඉතින් මේ අල්මාරියේ ලාච්චු කණ්ණාඩි මේසේ ඇඳේ ඔය හැමතැනම ලාච්චු තියෙනවනේ. ඉතින් අපිට එතකොට ඒව ඇතුලේ අපිට බෙඩ්ෂීට් කොට්ටෝර අපේ ඇඳුම් පැළඳුම් ඒවා ලස්සනට අස් කරලා තියාගන්න පුළුවන්. නිදන කාමරයක් වුණාම වැඩිපුර හිස්වට තියනවා නම් තමයි හොඳ. බඩු ගොඩාක් ගොඩ ගහලා තියෙනකොට නිදාගන්න ගියාමත් නිකන් සැනසීමක් නෑ වගේ කියලා මට හිතෙන්නේ. තවත් ඉතින් මං කියලා දෙන්නද ඔයාට පුංචි කාමරයක් ලස්සන කරගන්න අවශ්‍ය කරන පුංචි දේවල් ටිකක්. පුංචි කාමරයක් නම් අනිවාර්යෙන් ඒකට ලයිට් කලර් එකක් තමයි ගන්න ඕනේ. කියන්නේ තද පාටක් ඩාර්ක් කලර් එකක් ගෑවොත් එහෙම කාමරේ බිත්ති තවත් කුඩා වෙලා කාමරේ තව ගොඩාක් පුංචිවට තමයි පේන්නේ. ඉතින් ඔය සුදු පාට නැත්තම් ඊට වඩා ලාමලා පාටක් වගේ ගෑවොත් කාමරේ විශාල වෙලා පේනවා. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ නිදන කාමරේ. මට ඉතින් ඔය ගැන ගොඩාක් දේවල් කියන්න බෑ. මොකද Taman නිදන කාමරේ ඉතින් Taman කැමති විදියට තියා ගන්න ඕනේ. මම මොනවා කිව්වත් ඉතින් ඔයා කැමති විදියට තමයි ඔයා නිදන කාමරේ අස් කරගන්න ඕනේ. ඔන්න ඔහොම තමයි ඉතින් අද වීඩියෝ එක. එහෙනම් මං අදත් ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන පුළුවන් තරම් ඉක්මනට එන්නම්. ඔයාට තෙරුවන් සරණයි. ආදරෙන් සතුටින් ඉන්න. මම සාරා.